තාක්ෂණික සහ කාර්මික දියුණුවත් සමගින් වර්තමානයේ මිනිසා මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීමයි. ප්‍රවාහන ක්ෂේත්‍රයේද සාමාන්‍ය ඉන්ධන වලින් ධාවනය කරන වාහන හරහා පරිසරයට සිදුවන හානිය සුළුපට නොවේ. මේ හානිය අවම කර ගැනීම මගින් වඩා ඵලදායී සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවයක අත්දැකීම ශ්‍රී ලාංකිකයන් වන අපටද ලබාගත හැකි නම් එය මහඟු අවස්ථාවක්. මේ වන විට ලෝකයේ පුරා කාර්යක්ෂම සහ ඵලදායී ප්‍රවාහන තාක්ෂණයක් ලෙසින් යොදාගනු ලබන්නේ ඉලෙක්ට්‍රික් වාහන පරිහරණයයි. මේ තුලින් ඉන්ධන දහනය නිසා ඇතිවන දැවැන්ත සහ දීර්ඝකාලීන පාරිසරික හානිය අවම වන අතර ශබ්ද දූෂණයද අවම වේ. මීට අමතරව ඉලෙක්ට්‍රික් වාහන පරිහරණය නිසා රටක් වශයෙන් ලබාගත හැකි ආර්ථික වාසිද රැසකි. මේ නිසාම ලෝකයේ දියුණු රටවල් මේ වන විට සීග්‍රේන් ඉලෙක්ට්‍රික් වාහන පරිහරණය දියුණු කිරීම සඳහා කටයුතු යොදා තිබේ. නෙදර්ලන්තයේ වැනි රටවල සමහර නගරවලට ඇතුල් විය හැක්කේ ඉලෙක්ට්‍රික් වාහනවලට පමණක් වන අතර එංගලන්තයේ වැනි රටවලද සමහර වීදි සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් වාහන සඳහා පමණක්ම වෙන් කර තිබේ. එපමණක් නොව ඉලෙක්ට්‍රික් වාහන සඳහා විවිධාකාරයේ බදු සහන පවා ලබා දීම තුළින් දියුණු රටවල් ඉලෙක්ට්‍රික් වාහන ප්‍රචලිත කිරීම සඳහා කෙතරම් උනන්දුවක් දක්වන්නේද යන්න මනාවට පැහැදිලි වේ. රටේ සමස්ත විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් සූර්ය ශක්තිය මගින් ලබා ගැනීමට හැකියාව පවතින ශ්‍රී ලංකාව වැනි රටක් වශයෙන් ලබාගත හැකි පාරිසරික සහ ආර්ථික වාසීන් සලකා බලා ඉලෙක්ට්‍රික් වාහන පාරිභෝජනය සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම, බෙදා හැරීම, නඩත්තු කිරීම සහ ආරෝපණයේ ප්‍රමුඛයන් වූ ස්පාර්ක් ඉලෙක්ට්‍රික් වෙහිකල් සමාගම මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත. මෙහිදී පළමු අදියර ලෙසින් දිවයින පුරා විවිධ පළාත්වල ඉලෙක්ට්‍රික් වාහන ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන හෙවත් චාර්ජිං සෙන්ටර්ස් ඇති කිරීම මේ වන විටත් සිදු කරමින් පවතී. එහි නවතම ආරෝපණය කිරීමේ මධ්‍යස්ථානය ගාල්ලේදී විවෘත කිරීමට නියමිතයි. ස්පාර්ක් ඉලෙක්ට්‍රික් සමාගම මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් වාහන සේවා මධ්‍යස්ථානයද ආරම්භ කර ඇති අතර එමගින් ඉලෙක්ට්‍රික් වාහන පාරිභෝගිකයන්ට සැලසෙන සේවාවන්ද අතිමහත්. මෙවන් පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම සහ අනුග්‍රහය මහඟු අත්වලක් වනු ඇත. ඒ සඳහා තම උපරිම කැපවීමෙන් සහයෝගය ලබා දීමට ස්පාර්ක් ඉලෙක්ට්‍රික් වෙහිකල් සමාගමේ අප නිරතුරුව සූදානමින් සිටී.